ආයුෂ බොහෝ වේවා. අද නොදුඩු මානෙන් අපි ඔබව රැගෙන යන්නේ වේගය, බලය සහ පරිගැනීම අතර දෝලනය වන ලෝක ඉතිහාසයේ බිහි සුළුම සටනක් කරා. මිනිසෙකුට කළ හැකි දරුණුම අපහාසය ලෝකයේ සුපිරිම මෝටර් රථයක් බිහි කිරීමට හේතුවක් වනු ඇතයි ඔබ කවදා හෝ සිතුවාද? ට්‍රැක්ටර් හදන්නෙකුට මහා එන්සෝ ෆෙරාරි කළ ඒ අහංකාර අපහාසය කුමක්ද? ඒ නින්දාවෙන් උපන් මාරන්තික වෛරය මෝටර් රථ ඉතිහාසයේ උඩු යටි කුරු කළේ කෙසේද? රැඳෙන්න අපිත් එක්ක අවසාන තත්පරය තෙක්ම මේ සුවිශේෂී වීඩියෝව සමගින් ලැම්බෝගිනි සහ ෆෙරාරි අතර පවතින ඒ නොපෙනෙන මානය දැනගන්න. ඔප නොදුටු විශ්වයේ අභිරහස් ගවේෂණය කරමු. නොදුටු මානය. ඉතාලියේ උපන්න ෆෙරූසියෝ ලැම්බෝගිනි කියන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ඉතිරි වුණු යකඩ කෑලි වලින් ට්‍රැක්ටර් හදලා ලොකු සල්ලිකාරයෙක් වුණු මිනිසෙක්. අතිශය ධනවතෙකු වූ ඔහු තම සුකෝපභෝගී ජීවිතයට එකතු කරගත්තේ එවකට ලොව අංක 1 මෝටර රථය වූ ෆෙරාරි රථයයි. නමුත් ෆිරූසියෝ තම ෆෙරාරි රථයේ ක්ලච් එකේ ලෙඩක් ඇති බව නිතරම දුටුවා. මේ ගැන පැමිණිලි කරන්න ඔහු එදා ෆෙරාරි සමාගමේ නිර්මාතෘ මහා එන්සෝ ෆෙරාරි හමුවීමට ගියා. එහිදී එන්සෝ ෆෙරාරි ඔහුට පැවසුවේ ලෝකයම මවිත කළ මේ වචනයි. ඔබ නිකම්ම ට්‍රැක්ටර් හදන්නෙක්. ඔබට කාර් ගැන තේරෙන්නේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ කාර් එකේ නෙවෙයි, ඒක පදවන ඔබේ. මහා සභාවේදී ලැබුණු මේ අපහාසයෙන් ෆෙරූසියෝ ගිනිගත්තා. තමන්ට කළ නිම්බාවට පිළිතුරක් ලෙස ෆෙරාරිට වඩා දියුණු රථයක් නිපදවීමට ෆෙරූසියෝ තීරණය කළා. ඔහු ෆෙරාරි සමාගමේ සිටි දක්ෂතම ඉංජිනේරුවන් කිහිප දෙනෙකු රහසින් තමන් වෙතගෙන් වාගත්තා. 1963 දී ඔහු ලොවට හඳුන්වා දුන් ප්‍රථම ලැම්බෝගිනි රථය ෆෙරාරි රථයට වඩා වේගවත් සහ තාක්ෂණයෙන් දියුණු වුණා. ෆෙරාරිගේ ලාංඡනය අශ්වයෙකු වූ නිසා ඔහු තමන්ගේ ලාංඡනය ලෙස තෝරාගත්තේ වඩාත් ප්‍රබල කුලප් වූ ගොනෙකුයි. අදට මේ සමාගම් දෙක අතර පවතින්නේ නොසන්සිඳන තරඟයක්. එදා එන්සෝ ෆෙරාරි කළ ඒ අපහාසය නොවන්නට අද ලෝකයට ලැම්බෝගිනි නාමය අහිමි වන්නට තිබුණා. ඔබේ ජීවිතයේදීත් කවුරුන් හෝ ඔබට අපහාස කරනවද? ඔබ කරන දේ ඔවුන්ට පහත් කොට පෙනෙනවාද? සැලෙන්න එපා. ඒ අපහාසය ඔබේ සාර්ථකත්වයේ ඉන්ධනය කරගන්න. ඔබ කවුදයි ලෝකයට පෙන්වීමට ලැබෙනු හොඳම අවස්ථාවයයි. ඉතින් ඔබ කැමති ලැම්බෝගිනි වලටද නැත්නම් ෆෙරාරි වලටද? ඒ ඇයි කියලා පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මේ වගේ ලෝකයේ දිනපු මිනිස්සුන්ගේ නොපෙනෙන කතා තවත් දැනගන්න නොපෙනෙන මානේ සබ්ස්ක්‍රයිබ් කරන්න. මීළඟ වීඩියෝවෙන් හමු වෙමු. ජය වේවා.